ප්‍රඥා පාරමිතාව බෝධිසත්වයෙක් සම්පූර්ණ කරගන්න ආකාරය තවත් විස්තර කරන්න ඕනේ. මේකට ඇත්තටම දැන් අපිට ප්‍රඥාව කිව්වහම ඒක පෘථග්ජන භූමියේ ඉඳන් බුද්ධත්වයට දක්වාම මේ විශාල පරාසයක විහිදෙනවා. මෙතන බෝධිසත්ව භූමිය ගත්තහම මෙතනදී අපිට දැන් මූලාශ්‍ර හොයාගන්න නැහැනේ. දැන් ප්‍රඥාව කොහොමද වැඩෙන ආකාරය විස්තර කරන්නේ බෝධිසත්ව භූමියේදී කියන එක මේකේ පිහිටා නොසිටින ආකාරයෙන් අංග සම්පූර්ණත්වයට පත් වෙන්න ඕනේ කියන්නේ. එතකොට අපිට මේකට මේ මොකද එයාගේ ප්‍රඥාව බෝධිසත්වයාගේ ප්‍රඥාව ක්‍රියාත්මක වෙන්නේ ඒ බලගණකේනේ. ඒ කියන්නේ බෝධිසත්වයෙක් පළවෙනි අවස්ථාවේ බලගණකයට නැත්නම් විශ්වයේ මූලයට ගියාට එතන රැඳෙන්න බෑ. නැවත ලෝකයට ඇවිල්ලා පාරමිතා සම්පූර්ණ කරලා තමයි බලගණකේ තියෙන සම්පූර්ණ ඥානය අත්පත් කරගන්නේ. ඒ පළවෙනි වතාවට ගියා කියලා එතන රැඳෙන්න බෑ. ඒ සියලුම ඥාන අත්පත් කරගන්න බෑ. ඒ නිසා ඉතින් එතකොට කොහොමද එහෙමනම් මේ බලගණකයේ බෝධිසත්වයා තුල ක්‍රියාත්මක වෙන්නේ? ඒ කියන්නේ බලගණකයෙන් අපිට සියල්ල විස්තර කරන්න පුළුවන්. ඒ නිසා අපිට මූලාශ්‍රය විදිහට ගන්න වෙන්නේ මෙතෙන්දී බලගණකය. ප්‍රඥා පාරමිතාව විස්තර කිරීමේ මූලාශ්‍රය වෙන්නේ බලගණකය. එතකොට අපි මේක තේරුම් ගන්නකොට ඒ කියන්නේ බලගණකයේ ක්‍රියාකාරීත්වය කොහොමද ඒකේ ස්වභාවය අපි දන්නවනේ. දැන් බලගණකයේ කලිනුත් පැහැදිලි කර විදිහට අනන්ත දුරකින් තියෙනවා. අනන්ත දුරකින් කියන්නේ මේ ත්‍රිසහස්‍රී ලෝකයේ එහෙම නැත්නම් මනස ක්‍රියාත්මක වෙන ලෝකයෙන් ලෝකයෙන් ඔබට තියෙන මනස ක්‍රියාත්මක වන ලෝකයේ මුල. එතකොට ඒ මනස ක්‍රියාත්මක නොවන ලෝකයේ රික්තයක් තුල රික්තයක තියෙන්නේ. ඒ ලෝකයේ තුල අවකාශ නැති නිසා අපිට ඒ ලෝකයේ තුල කාලය ගමන් කරන්න. ඒ නිසා කිසිම දෙයක් පණවන්න බෑ. පණවන්න දුරක් ගැන කියන්න විස්තර කරන්න බෑ. ඒ නිසා තමයි අපි මේ බලගණකය එනත විශ්වයේ මූලයේ අනන්ත දුරකින් තියෙනවා කියලා කියන්නේ අපි මේ ජීවත් වෙන තැන ඉඳගෙන මහ පොළොවේ ඉඳගෙන. එතකොට එහෙමනම් දැන් මනස ක්‍රියාත්මක වෙන්නේ මනුෂ්‍ය ස්වභාවය තුල. ඒ කියන්නේ ත්‍රිසහස්‍රියේ. මනස ක්‍රියාත්මක නොවන එහෙම නැත්නම් මනුෂ්‍ය ස්වභාවයක් අහලකවත් නැති තැනක් තමයි විශ්වයේ මුල. එහෙ නැත්නම් බලගණකය. එතකොට අපි කල්පනා කරන්න ඕනේ අපි බෝධිසත්වයෙක් සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා කියන්නේ ඒ බලගණකයේ සම්පූර්ණ ඥානය අත්පත් කරගන්නවා කියන එක. ඒ කියන්නේ එතන තමයි මේ බුදුවරයා ඉන්නේ, වැඩේ ඉන්නේ. එතකොට එහෙමනම් බුදුවරයා කියන්නේ අපිට දැන් සාමාන්‍යයෙන් අපිට විග්‍රහ කරගන්න බැහැනේ බුද්ධ විශ්ය අචින්ත්‍යයි කියනවානේ. ඒතර කොහොමද අපි මේක බලගණකයේ ඇසුරෙන් එහෙමනම් බුදුරජාණන් වහන්සේ කියන්නේ මනුෂ්‍ය ස්වභාවයක් අහලකවත් නැති ස්වභාවයක්. මානුෂීය නොවෙනවා කියන එක නෙමෙයි ඒකේ අදහස. මනුෂ්‍ය ස්වභාවය අපි මේ පංචේන්ද්‍රයන් තුලින් මනසෙන් දකින ලෝකයේ තියෙන සියලු ස්වභාවයන් ඉක්මවල ගිහිල්ලා ඒ සියල්ලක අහලකවත් නැති ස්වභාවයක් තමයි මේ බුදුවරයෙක් ඉන්නේ. එහෙම ස්වභාවයක ඒක තමයි මම අර හැඳින්වීමේදීත් මම වැඩිපුර ආලෝකය බුදුරජාණන් වහන්සේ විසින් ඒ නිකුත් කරන ලද ආලෝකයන් පිළිබඳව විග්‍රහ කරේ. ඒක අපි අවබෝධ කරගන්න ඕනේ, තේරුම් ගන්න ඕනේ. එහෙම ආලෝකයන් පිට කරන්න පුළුවන් ද සාමාන්‍ය මනුෂ්‍ය ස්වභාවයකට? එහෙම කවදාවත් ඒක කරන්න බෑ. ඉතින් එහෙනම් අපි මේ බුද්ධ ස්වභාවය කියන එක අපි පුජ්‍යල ස්වභාවයෙන් බුදුවරයා කියන එක පුජ්‍යලයේ ස්වභාවයෙන් ගන්න නොගත යුතුයි. මොකද ඒක අපි අවබෝධ කරගන්න මෙතන පුජ්‍යල ස්වභාවය අහලකවත් නැහැ. මනුෂ්‍ය ස්වභාවය අහලකවත් නැති ස්වභාවයක් තමයි මේ බුද්ධත්වයේ කියන්නේ. එතකොට මනුෂ්‍ය ස්වરૂපයෙන් පෙනී සිටිනවා. මොකද නැත්නම් ඒ ස්වභාවය ඒ බලගණකයේ තියෙන ඥාන ස්වභාවයේ
සෝබාදහමේ විදියට කෙනෙක් පෙනී හිටියට මිනිස්සුන්ට තේරෙන්නේ නැහැනේ. මිනිස්සුන්ට තේරෙන්නේ මනුෂ්‍ය ස්වරූපයකින්, මනුෂ්‍ය කටහඬකින්, මනුෂ්‍ය කයකින්, මනුෂ්‍ය පංචේන්ද්‍රයන් වලින් ඒ ඇසුරෙන් ඉන්න කෙනෙක් විතරයි. ඒ නිසා තමයි මේ මනුෂ්‍ය ස්වරූපයකින් පෙනී ඉඳගෙන ඒ සත්වයාට පිහිට වෙන්නේ. එතකොට දැන් බෝධිසත්වයාගේ දැන් මේ බලගණකේ කියන එක ඇසුරෙන් ප්‍රඥා පාරමිතාව විස්තර කරන්නේ අපි බලගණකේ ක්‍රියාකාරීත්වය බැලුවොත් ඒක කිසිවක් මත පදනම් වෙලා නැහැ. දැන් බලගණකේ සකස් වෙනකොට විශ්වයේ කිසිම නිර්මාණයක් නැහැනේ. ඒ විශ්වයේ ඉරක් හඳක් නැහැ, දිශාවක් නැහැ, අවකාශයක් නැහැ. ඒ නිසා දිශාවල් අලුතෙන් හදාගෙන ඒ විදිහට තමයි, ඒ කියන්නේ දිශාවලුත් අලුතෙන්ම සකස් කරගෙන තමයි බලගණකේ නිර්මාණය වෙන්නේ. ඒ නිසා ඉරකට හඳකට සාපේක්ෂව සිද්ධ වෙන නිර්මාණයක් නෙමෙයි මේ බලගණකේ. එතකොට ඒක විශ්වයේ ප්‍රඥාවෙන්ම සිද්ධ වෙන දෙයක්. ඒ නිසා ඒ අර බෝධිසත්වයා ක්‍රියාත්මක වෙන්නේ, බෝධිසත්වයාගේ ප්‍රඥා පාරමිතාව ක්‍රියාත්මක වෙන්නේ ඒ විදියට. ඒ කියන්නේ කිසිවක් මත පදනම් වෙලා නෙමෙයි. මේ බලගණකේ විදිහටම තමයි. එතකොට ඒ විශ්වයේ තියෙන එකම නිර්මාණය, ඒ විශ්වයේ මුල තියෙන බලගණකේ. ඒතර බෝධිසත්වයාත් ඒ විදිහේ ජීවිතයක් තමයි ගෙවන්නේ. අභ්‍යන්තරයෙන් බාහිරේ ක්‍රියාකාරකම් කරනවා. එතකොට මේ නිරුත්සාහිකව ප්‍රඥාවේ සංඝ සම්පූර්ණතපත් වෙන එක තමයි මෙතන බලගණකේ ඇසුරින් මම කතා කරන්න යන්නේ. අපි මෙහෙම ගමුකෝ. බලගණකේ සකස් වෙලා ඒ ගෝල පෘෂ්ඨය හැදෙනවනේ. එතකොට ඒ කියන්නේ න්‍යෂ්ටිය හැදෙනවා. ඊට පස්සේ ගෝල පෘෂ්ඨය ඊළඟට න්‍යෂ්ටියේ ගතිගුණය තමයි දේවල් ආකර්ෂණය කිරීම. ඒ දේවල් ආකර්ෂණය කිරීම තමයි න්‍යෂ්ටියේ ගතිගුණය. ඒ නිසා බාහිරේ තියෙන ශක්තිය ඇදලා ගන්නවා. ඇදලා ගත්තට න්‍යෂ්ටියට එන්න බෑ. න්‍යෂ්ටිය වෙතට එන්න බෑ. ඒ නිසා ගෝල පෘෂ්ඨය මත රැඳෙනවා. ඒ නිසා උපය, ඒ කියන්නේ ප්‍රසාදය, ඒක වැඩි වෙන්න පටන් ගන්න. විශ්වයේ ශක්තිය නිරන්තරව ගලණය වෙනවා ගෝල පෘෂ්ඨයට. මොකද න්‍යෂ්ටිය හැදුන දවසේ ඉඳන් එයාගේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ඒ ඥාණය ආකර්ෂණය කිරීම නැමැති ඥාණය ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා තමයි මේ බලගණකයට එන්න ශක්තිය, විශ්වයේ ශක්ති ගලණය වැඩි වෙන්නේ, ගලණය සිද්ධ වෙන්නේ. එතකොට ඒ ශක්ති ගලණය වැඩි වෙද්දී, ඔපය වැඩි වෙද්දී මොකද වෙන්නේ? බලගණකේ ගෝල පෘෂ්ඨයට අවශ්‍ය වෙනවා ඒ ශක්තිය බෙදා හරින්න. ඒ බෙදා හැරීම සඳහා ගෝල පෘෂ්ඨය බෙදිලා ගෝල පෘෂ්ඨ දෙකක් බවට පත් වෙනවා. මේක මේ ශක්තිය, විශ්වයේ ශක්ති ගලන, විශ්වය පුරාම ශක්තිය ගලන යාන්ත්‍රණය තමයි මේ උපවිද්‍යාව හරහා සිද්ධ වෙන්නේ. ශක්තිය ගැලීම නිසා ඒක රඳවා ගන්න බෑ. ඒ නිසා මොකද වෙන්නේ? ඒක බෙදිලා වෙනත් නිර්මාණයක් සඳහා යොදවන්න සිද්ධ වෙනවා. ඒක බෙදෙනවා කියන්නේ, ගෝල පෘෂ්ඨය බෙදෙනවා කියන්නේ ප්‍රඥාව. ඒ කියන්නේ තනි ගෝලය කියන්නේ ප්‍රඥාව. එතකොට තනි ගෝලයේ ශක්තිමත් වෙනකොට උපය වැඩි වෙද්දී ඒක දෙකට බෙදෙනවා කියන්නේ ප්‍රඥාව. එතකොට දැන් මේක තනි ගෝලයක් දෙකකට බෙදෙද්දී මෙතන කිසිම චංචලතාවයක් ඇති වෙන්නේ නැහැ, සෙලවීමක් ඇති වෙන්නේ නැහැ. ඒක ඊටාම, ඒ කියන්නේ નિરાයාසයෙන්ම අර ශක්ති ගලනේ ශක්තිය වැඩිවීම නිසා විශ්වය තීරණය කරනවා ඊළඟ පියවරක් සඳහා යන්න ඕනේ කියලා. ඊළඟ ඥාන මට්ටම සඳහා. ඒ නිසා ඒ ඊළඟ ඥාන සකස් වෙනවා, බෙදීම, දෙකට බෙදීම කියන එක. ඒ වගේ තමයි මේක ගොඩාක් සියුම් කරුණක්. සමහරට කෙනෙකුට හිතන්න පුළුවන් මේ ප්‍රඥා පාරමිතාව තියෙද්දි මේ වෙන එකක් කතා කරනවා කියලා. නෑ, මෙහෙම තමයි විග්‍රහ කරන්න වෙන්නේ.
අපි මුලදීම පටන් ගත්තනේ මේ බලගණකයේ තමයි ප්‍රඥාව, බලගණකයේ තමයි කියන්නේ බුද්ධ ස්වභාවය, සර්වඥතා ඥාණය. එහෙනම් ඒක ඇසුරෙන් තමයි මේ විස්තර කරන්න වෙන්නේ. මේකට වෙන මූලාශ්‍රයක් වෙන ක්‍රමයක් නැහැ මේක විස්තර කරන්න. ඒ නිසා ඉතින් ඒතට ඒ වගේ දැන් මේ ගෝල පෘෂ්ඨය හැදිලා ඒ ශක්තිය බෙදා හරිනවා. එතකොට ඒ බෙදා හැරීම ඊළඟ පියවරට යන්නේ. කියන්නේ විශ්වයේ ඥාණය මෝරනවා. ගෝල පෘෂ්ඨය හැදිලා ඒක ශක්තිමත් වීම නැමැති ඥාණය මේරුවහම අනිවාර්යෙන් විශ්වයේ විසින් තීරණය කරනවා ඊළඟ ඥාන මට්ටමට යන්න ඕනේ කියන එක. ඒ කියන්නේ ඊළඟ ඥාන මට්ටම ඥානේ ක්‍රියාත්මක වේ යුතුයි කියන එක. ඒ විදිහට තමයි බෝධිසත්වයා ඒ කියන්නේ පදනමකුත් නැහැ. උත්සාහයකුත් නැහැ. එතකොට ඒ උත්සාහයකුත් නැහැ. ඒ අර පාරමිතා කුසලයේ වැඩිමත් එක්ක බෝධිසත්වයා තුළ ඒ කුසල් ශක්තිය නිසා, කුසල් බලය නිසා ඊළඟ ඥාන මට්ටමට යනවා. එතකොට ඒ විදිහටම තමයි දෙකට බෙදුන එකට නැවත ශක්ති ගලණයක් සිද්ධ වෙනවා. නැවතත් ඔපය වැඩි වෙලා ඒක හතරට බෙදෙනවා. ඔය විදිහට දෙකට තනි ගෝලය දෙකට බෙදෙනවා, ඊළඟට හතරට බෙදෙනවා. ඔය ආදි වශයෙන් විශ්වයේ ශක්තිය බෙදා හරිනවා. විශ්වයේ පුරාම ওই විදිහට ශක්තිය බෙදා හරිනවා. ඊළඟට දත් සකස් වෙනවා. දත් සකස් වුණාට පස්සේ ඊතුරු ශරීර කොටස් ක්‍රමයෙන් සකස් වෙනවා. ඒ දත් සකස් වෙන්නේ ඒ ශක්තිය බෙදා හැරීම සඳහා විශ්වයේ. ඒ ක්‍රමවේදය තමයි බෝධිසත්වයා තුලත් ක්‍රියාත්මක වෙන්නේ. බෝධිසත්වයා රැස් කරන කුසලය බෝධිසත්වයා තියාගන්නේ නැහැ. දැන් අපි පින් කරොත් පෘථග්ජන භූමියේ සිද්ධ වෙන්නේ ඒක ඒ පුද්ගලයාටනේ. පුද්ගලිකව තමයි මේ පින සිද්ධ වෙන්නේ. එතකොට මෙතන බෝධිසත්ව භූමියේදී ඒක සම්පූර්ණයෙන් වෙනස්. බෝධිසත්වයා ඒ පාරමිතා පුරද්දී ඒ රැස් වෙන කුසල් බලය බෝධිසත්වයා ක්‍රියාත්මක වෙන්නේ විශ්වයේ ක්‍රමයටනේ. ඒ කියන්නේ මේ බලගණකේ ඒ යාන්ත්‍රණයේ විදියට. ඒ නිසා මොකද විශ්වයේ ක්‍රමය සියල්ල බෙදා හැරීම. Tamanට කියලා දේවල් තියාගන්නේ නැහැ විශ්වය. ඒ ශක්තිය බෙදා හරිනවා. ඒ විදියට බෝධිසත්වයා ඒ කුසල් බලය බෙදා හරිනවා. සත්වයා අතර සත්වයාගේ ප්‍රඥාව වර්ධනය කිරීම උදෙසා. එතකොට නැවතත් කුසලයේ බෝධිසත්වයාට වැඩෙනවා. එතකොට නැවතත් ඒක නැවතත් ඊට වඩා වැඩි කුසල් බලයකින් ඊට වඩා වැඩි ප්‍රඥා බලයකින් බෝධිසත්වයා වැඩි සත්වය ප්‍රමාණයක් නිර්වාණයට යොමු කරනවා. ඉතින් මේක හරි ලස්සනයි මේ විස්තරය මෙහෙම කල්පනා කරගෙන යනකොට බෝධිසත්වයේ කොහොමද වැඩ කටයුතු සිද්ධ වෙන්නේ කියලා. එතකොට එහෙම ඒ කුසල් බලය විශ්වයේ ශක්තිය උපරිමයෙන් ලැබුණ දවසට තමයි මේ බෝධිසත්වයා බුද්ධත්වයට යන්නේ. ඒ නිසා තමයි බුද්ධත්වයට පත් වෙලා අපි හැඳින්වීමේ මුල පරිච්ඡේදවල සාකච්ඡා කරපු විදිහට අනන්ත සත්වයන්ට එක අදිෂ්ඨානයෙන් එක සිතිවිල්ලෙන් මේ නිර්වාණ මාර්ගය විවෘත කරන්න, ධර්ම අවබෝධයට සිතිවිලි සකස් කරන්න, ඒ සියල්ල පුළුවන්කම ලැබෙන්නේ ඒ ශක්තිය නිසා, ඒ රැස් කරගත්ත ඒ කුසල් බලය නිසා. එතකොට බෝධිසත්වයා සහ බුදුවරු ඒ රැස් කරන කුසල් බලය දැන් එක නිකන් මම දැන් මිනිස්සුන්ට මේක දෙන්න ඕනේ, සත්වයාට මේක බෙදා හරින්න ඕන කියලා මේ හිතලා ඒක මේ බෙදා හරිනවා නෙමෙයි. ඒක වෙන්නේ ධර්ම අවබෝධය සඳහා. දැන් මට කුසල් බලය තියෙනවා, දැන් මම ඒක බෙදා හරින්න ඕනේ කියලා එකකින් නෙවෙයි ඒක සිද්ධ වෙන්නේ. ඒ විදිහට නෙමෙයි. ඒක ඊට පස්සේ ඒක ක්‍රියාත්මක වෙන්නේ විපාකය. ඒ කියන්නේ දැන් අපි විපාකය කියන එක හොඳට තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ සම්මා සම්බුද්ධත්වය කියන්නේ විපාකයක්. ඒ කියන්නේ දැන් බුදුවරයෙක්ට වෙන වැඩක් කරන්න බැහැනේ. ඒ අනන්ත පාරමිතා බලයන්, ප්‍රඥාවන්, ඥානයන්, ඒ කුසල් බලයන් සම්පූර්ණ වුණාම ඒවා
කරන්න පුළුවන්. ඒවයින් සිද්ධ වෙන දේ තමයි ඒවා සත්වයාගේ නිර්වාණය උදෙසා යොමු කිරීම, යොමු වීම. එතනින් එහාට බුදුවරයෙක්ට වෙන කිසිම දෙයක් කරන්න බෑ. ඒක විශ්වයේම ප්‍රඥාව විසින් මෙහෙවන දෙයක්. බුදුවරයා ඒ රැස් කරගන්න ඒ ප්‍රඥා පාරමිතාවේ අංග සම්පූර්ණත්වයටපත් වුණාම ඒක විපාකයක්. ඒක නිත්‍ය වශයෙන්ම සිද්ධ වෙන දෙයක්. ඒක බුදුවරයාටවත් නතර කළ නොහැකි දෙයක්. ඒක තමයි විපාකය. ඒ ප්‍රමාණයට ඒ ප්‍රඥාව මේරුවාම ඒ ප්‍රඥාවෙන් සිද්ධ වෙන කාර්යය තමයි ඒ සත්වයාට නිර්වාණයට කටයුතු සැලැස්වීම. ඒ කියන්නේ අපි දැන් විපාකය කියන්නේ දැන් අපි කියනවානේ පව්පල දීලා කියනවා පින්පල දීලා ওই විදිහට කියනවානේ. එතකොට අපි කියනවානේ දැන් ඒක කාටවත් වළක්වන්න බැරි දෙයක් කියලා. ඒ කියන්නේ යම් කිසි කෙනෙකුට අපි කියනවා යම් කිසි පිනක් පළ දුන්නොත් ඒක වළක්වන්න බෑ කියලා අපි සමහර වෙලාවට කියන්නේ. ඒ කියන්නේ ඒක තමයි විපාකය. ඒ විදියට පරිසරය සකස් වුණාම, සෝබාදහම සකස් වුණාම ඒ කාර්යය සිද්ධ වෙනවා. ඒක තමයි විපාකය. දැන් අපි තවත් විදියකට ගත්තොත් විපාකය කියන්නේ අපි ගන්නවා ඇහැ. අපේ ඇස. ඇසෙන් කරන්නේ පෙනීම. ඒකට ඇස් දෙක අරගෙන ඉන්න තාක් ඒකෙන් සිද්ධ වෙන්නෙම පෙනීම. ඒකෙන් මේ අහන්න බෑනේ දේවල්. නැත්නම් ඒකෙන් දේවල් කන්න බෑනේ. ඒකට ඇසේ විපාකයේ තමයි පෙනීම. දේවල් පෙන්වුම් කිරීම අපට. එතකොට ඒ ඇස හැදිලා තියෙන්නේ ඒ ක්‍රියාව සඳහා. කණෙන් අහන්න විතරයි තියෙන්නේ. ඒකට ඒක කණේ විපාකයක් ඒක. කන හැදුනහම කණෙන් වෙන වැඩ කරන්න බෑ. කණෙන් කෑම කන්න බෑ. කණෙන් දේවල් බලන්න බෑ. එහෙමනේ. ඒ විදියට. එතකොට ඒ තරමටම මේ කියන්නේ අපි විපාකය කියන එක පැහැදිලිවම මෙතන තේරුම් ගන්නත් ඕනේ. ඒ කියන්නේ මේ ප්‍රඥාව මේරුවාම කොහොමද ඒක සිද්ධ වෙන්නේ කියන එක. මේක ඉතින් අපිට සෑහෙන පුළුල්ව විස්තර වෙන කොටසක් මේ ප්‍රඥා පාරමිතාව කියන්නේ ඉතින් අනන්ත විෂයක්. බෝධිසත්ව භූමියට ආවහම හැමදේම අනන්තයි. හැම දෙයකම අනන්තතාවයක් තියෙන්නේ. කෙලවරක් නැහැ. ඉතින් ඒ විදිහට දැන් අර බෝධිසත්වයාටත් ඒ ප්‍රඥාව අංග සම්පූර්ණ වුණාම ඒ බුද්ධත්වයේ කියන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. ඒ බුදු කෙනෙක්ගෙන් සිද්ධ වෙන ඒ ක්‍රියාවලිය සම්පූර්ණයෙන් සිද්ධ වෙනවා. ඒක විපාකය. ආපස්සට හැරවිය නොහැකි එකක් ඒක. නොහැකි තත්වයක්. ඒක තමයි මේ විශ්වයේ ක්‍රමය. එතකොට පෘථග්ජන භූමියේදී මම කිව්වේ පින කියන්නේ පුද්ගලිකයි. කියන්නේ පින් කරාම අපිටයි දේවල් කරගන්නේ. Tamanට තමයි දේවල් ලැබෙන්නේ. අපි දන් දුන්නාම අපිට වස්තු ලැබෙනවා. අපි අහලා තියෙනවනේ ආයුෂ වර්ණ සැප බල ප්‍රඥා ඒව ලැබෙන්නේ Tamanට. එතකොට අපි ඒක මමත්වයෙන් මගේ මටයි ලැබෙන්නේ මමයි පින් කරන්නේ කියලා අපි ඒක අල්ලගෙන අපි සසරේ යනවා. එතකොට අපිට අර බෝධිසත්වයා තුළ සිද්ධ වෙන ක්‍රියාවලිය නෙමෙයි මේ පෘථග්ජන භූමියේදී සිද්ධ වෙන්නේ. එතකොට ඒ විශ්වයේ තියෙන ශක්තිය ඒ පෘථග්ජන පුද්ගලයන්ටත් ලැබෙනවා ඒ උපය හරහා ඒ ප්‍රසාදය හරහා. ඉතින් ඒ ලැබුණට එයාගේ මමත්වයේ හින්දා අර බෝධිසත්වයා දකින විදිහට මේක විශ්වයේ සිද්ධ වෙන ක්‍රියාවලියක් කියලා දකින්න බෑ. එයා හිතනවා මේ මමයි මේවා කරන්නේ, මමයි පින්දහම් කරන්නේ, මමයි මිනිසුන්ට උදව් කරන්නේ කියන මේ මමත්වයෙන් තමයි යාගේ දේවල් සිද්ධ වෙන්නේ. ඒ නිසා තමයි යා දුකටපත් වෙන්නේ. ඒ නිසා තමයි යාට සසරෙන් එතර වෙන්න බැරි වෙන්නේ. හැමදාම පින් එක් රැස් කරනවා කෙලවරක් නැහැ. අර බෝධිසත්වයා විශ්වයේ ක්‍රමයට නිසා ඒක බෙදා හරිනවා සත්‍යයේ නිර්වාණය උදෙසා. ඒත් එක්කම මෙතන සඳහන් කරන්න ඕනි දැන් බුද්ධ ශාසනයක් පිහිටුවාම සම්මා සම්බුදු කෙනෙක් ඒ බුද්ධ ශාසනය තුල ඒ සම්මා සම්බුදුවරයා විතරයි විශ්ව මූලයට යන්නේ පරිනිර්වාණයෙන් පස්සේ. දැන් ගෞතම බුදුහාමුදුරුවෝ මේ ලෝක ධාතුව තුල පහළ වෙලා පිරිනිවන් පාලා උන්වහන්සේ විතරමයි විශ්වයේ මුලට සදාකාලිකව ගියේ.
එතනින් මෙහා ඉඳපු ඒ අනිත් කිසි කෙනෙක් විශ්වයේ මුලට ගියේ නැහැ. ඉතින් යම් කිසි කෙනෙක් බුදුවරු අල්ලගෙන ඊට මෙහා අපි ගමු රහතන් වහන්සේ වුණත් එතට ඒ අල්ලගෙන හිටියොත් ඕනම දෙයක් අල්ලගෙන හිටියොත් ඒ වයින් දුකටපත් වෙනවා. ඉතින් බුදුවරුන්ට පුද්ගලයෝ ඇලෙනවා එක එක දේවල් වලට බුද්ධ ස්වરૂපයට. ඒ කියන්නේ බුදුවරයෙක්ට ඊටාම ලස්සන කයක් හම්බ වෙනවනේ. එතකොට ඒ කයේ ස්වરૂපයට ආකර්ෂණය වෙනවා. දැන් අපි අහලා තියෙනවනේ වක්කලි හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගේ රූපයට වශී වෙලා කිසිම මේ භාවනාවක් දියුණු කරගන්න නැතුව ඒ දිහාම බලාගෙන හිටියා කියලා. ඉතින් බුදුහාමුදුරුවෝ යන්න කිව්වනේ වක්කලීට. මොකද වක්කලි හාමුදුරුවෝ තමන්ගේ ගමන වෙනම යන්න ඕනේ. වක්කලි හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ අල්ලගෙන රූපය අල්ලගෙන හිටියොත් කවදාවත් ඒක සිද්ධ වෙන්නේ නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා විශ්වයේ මුලට යනවා. මේ සියලුම සත්වයාගේ තියෙන සියලුම සම්බන්ධයන්ගෙන් අයින් වෙනවා. අයින් වෙලා යනවා. කවදාවත් නැවත සංසාරේ කිසිම කෙනෙකුට ඒ කෙනාව නැවත මුණ ගැහෙන්නේ නැහැ. ඉතින් ඒක දුකක් තමයි. ඒක අපි අවබෝධ කරගන්න ඕනේ. එක එක අය එක එක විදිහට තමයි බුදවරු අල්ලගෙන ඉන්නේ. දැන් චන්නෑමතිවරයා මහන්නේයින් බුදුරජාණන් වහන්සේ අල්ලගෙන හිටියා. මමයි සිදුහත් කුමාරයාට උපස්ථාන කරලා ඒ ළඟින්ම ඇසුරු කරපු කෙනා කියන මාන්නයෙන් හිටියා. ඉතින් චන්නෑමති පැවිදි වෙලා හිටියත් මාර්ගය වැඩුණේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ අන්තිමට පිරිනිවන් පාදී ආනන්ද හාමුදුරුවන්ට කිව්වනේ චන්නෑමතිවරයාට මේ ඒ චන්න භික්ෂුවට බ්‍රහ්ම දණ්ඩනය පනවන්න කතා නොකර ඉන්න කියලා ඒ අවබෝධය සඳහා. ඉතින් ඒ බුදුවරයා අල්ලගෙන ඒ හිටියේ තව විදියකට. ඉතින් ඒ විදියට එතකොට මාගන්ධි බැමිණියගේ දුව ඒ මාගන්ධියා ඒ බුද්ධ රූපයට වශී වෙලා ඒ විවාහ වෙන්න බලාගෙන හිටියා. ඉතින් ඒ නිසා වෛර බැඳගත්තා. ඉතින් අපාගත වුණා. ඉතින් ඒ විදිහට ඒ බුදුවරු එක්ක විවාහය සම්බන්ධව ඒ විදිහට බැඳිලා හිටියා. ඉතින් ඔය විදිහට විවිධාකාරයෙන් බුදුවරුන් මිනිස්සු පෘථග්ජන භූමියේ ඉන්න අය ඒ අය අල්ලගෙන ඉන්නවා. ඉතින් අපි අවබෝධ කරගන්න ඕනේ මේ කිසිම ක්‍රමයකින් අපිට සත්‍යයට යන්න බෑ. සත්‍ය අවබෝධයට යන්න බෑ. අපි බුදුවරු ඇසුරු කරනවා තමයි, ගුරුවරු ඇසුරු කරනවා. හැබැයි අපි අවබෝධයෙන් ඇසුරු කරන්න ඕනේ. ධර්මයේ ලබා ගැනීම උදෙසා තමයි ඇසුරු කරන්නේ. බුදුවරු නිසා තමයි අපිට කුසල් වඩන්න, පින් කරන්න, ප්‍රඥාව වර්ධනය කරගන්න අවස්ථාව ලැබෙන්නේ කියලා ඒ ඇසුර යථාර්ථවාදීව ගන්න ඕනේ. එතකොට අපි දැනගන්න ඕනේ බුදුවරු මේ ලෝකේ මනුෂ්‍ය ස්වභාවය ඉක්මවපු අය. ඒ අය මනුෂ්‍ය ස්වරූපයෙන් පෙනී හිටියට ඒ අය සියල්ල අතහැරලා යනවා. ඒ යන දවසට අපි ඒ අයගේ ක්‍රියාකාරකම් වලට, ඒ අයගේ රූපයට, ශබ්දයට, ඒ ඇසුරට බැඳිලා හිටියොත් අපිට ඈතර වෙන්න බෑ. අපිට මහා දුකකින් තමයි මේ හැමදේම කෙලවර කරන්න වෙන්නේ. අනන්ත දුකකට වැටිලා කියන එක අපි ගැඹුරින් අවබෝධ කරගන්න ඕනේ. ධර්මයේ තමයි අවශ්‍ය. බුදුවරයා මොන විදියෙන් පෙනී ඉඳගෙන කිව්වත් අපි ගන්න ඕනේ වචනය, ඒ ධර්මය. ඒ ධර්ම ශක්තියේ පිහිට තමයි අපි ගන්න ඕනේ. ප්‍රඥාවේ විවිධ මට්ටම් වලට අනුව තියෙන නිසා තමයි බුද්ධ ශාසනයක් සකස් වෙනකොට ඒ ඉහළම ප්‍රඥාවට ඊළඟට පහළ මට්ටමේ ප්‍රඥාවල් වලට තමයි බුද්ධ ශාසන සකස් වෙන්නේ. කියන්නේ උදාහරණයක් ගත්තොත් අපි කියනවනේ විහාර කර්මාන්තය, ලස්සන පන්සල්, ලස්සන බුදු පිළිම. ඉතින් ඒ වගේ දේවල් ගැන එතකොට ඉතින් මොකද දැන් කෙනෙක් ලස්සන විහාර කර්මාන්තයක් අලංකාරව කරලා ඒ ගැන සතුටු වෙන්න පුළුවන්. ඒකෙන් කුසල් වඩන්න පුළුවන්. ඊළඟට ඒ ලස්සන විහාර කර්මාන්තේ බලලා මේක ලස්සන බුදු පිළිමයක්, මේ පන්සල ලස්සනට පාට කරලා වර්ණ ගන්නවලා තියෙනවා, අලංකාරය පිරිසිදු. ඒ විදිහට ඒක බලලා සතුටු වෙන අය ඉන්නනේ. පන්සල් යන එන අය ඒක බලලා සතුටු වෙන අය ඉන්න. මොකද හැමෝටම ප්‍රඥාව එක විදිහට පිහිටන්නේ නැහැ. ඒකට ඒ අය අර ඒ මූලික මට්ටමින් මේ රූප බලලා
මේ මැටි වලින් සිමෙන්ති වලින් හදපු බුදු පිළිමේ රූපය බලලා නැත්තම් ගල් පිළිමේ තියෙන සියුම්භාවයේ සමාධිමේ ලක්ෂණ බලලා ඒවාට සිත පහදවා ගන්නවා. ඒ මට්ටමේ. ඉතින් ඒ මට්ටමේ අයත් මේ බුද්ධ ශාසනවල ඉන්නවා. ඊළඟට ඒවා වල යථාර්ථය මේක මේ බුදුරජාණන් වහන්සේ සංකේතවත් කරන්න මේ හදපු දෙයක් ගොඩනැගීමක් නිර්මාණයක් විතරයි. මෙතන නෙමේ ධර්මයේ තියෙන්නේ. බුද්ධ වචනේ තුලයි ධර්මයේ තියෙන්නේ. අපි අපේ සිත තුලින් හොයාගන්න ඕනේ ධර්මයේ කියලා ඉහළ මට්ටමේ ප්‍රඥාවකින් හිතන පිරිසකුත් ඉන්නවා. ඉතින් ඒ හැමෝටම තමයි මේ බුද්ධ ශාසනය බුදුරුන්ගේ අධිෂ්ඨාන පිහිටවලා තියෙන්නේ. ඉතින් ඒ විදිහට මේ ප්‍රඥා පාරමිතාව පුරුදු කළ යුතු ආකාරය තමයි මේ අවශේෂ කාරණාත් එක්ක පැහැදිලි කරේ. මේක තව ඉස්සරහට ප්‍රඥා පාරමිතාවේ විවිධ ප්‍රභේද සාකච්ඡා කරන්න පුළුවන් ගැඹුරින්. ඊළඟට අපිට අනිකුත් පාරමිතාවල් වලටත් යන්න පුළුවන්.